මේ මෛත්‍රිය පුදුම විදිහේ උපකාරයක් වෙනවා. ඒ නිසා මේක අපි පුරුදු කරගන්නට වටිනවා. අනික් කාරණය මේ හැම එකකින් අපි බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික සංකානේ සති සමාධි ඥාන ගුණ පෝෂණය කර ගැනීමයි, වැඩි දියුණු කර ගැනීමයි. දැන් මේ මෛත්‍රිය වඩන්න ඔය ගුණ අපේ සංකානේ වැඩි දියුණු වෙනවා. සතිය වැඩි දියුණු වෙනවා, සමාධිය වැඩි දියුණු වෙනවා, වීර්යය වැඩි දියුණු වෙනවා, ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඒවා වැඩි දියුණු වීම නිසා තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ප්‍රවේශම් වේතු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමෙන් අධ්‍යාපනයේ දෙන්නට වටිනවා. බොහෝ අවස්ථාවල උසස් පෙළ කරන, සාමාන්‍ය පෙළ කරන, සමාජ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාව අප වෙත එනවා සමහර අවස්ථාවල උපදෙස් ලබා ගන්න. අපි විමසනවා කොහොමද දිනචරියාව පවත්වන්නේ? ඉතින් සමහර දරුවෝ කියන්නේ අනේ ස්වාමීන් අපට පාඩම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. පෙරදා රැ 1-2 වෙනකම් පාඩම් කරනවා. හැබැයි අපට උදේ පාන්දර අවදි වෙන්න බෑ. ඉතින් මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු කාලසටහනක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කාලසටහන් දිනචරියාවල් ක්‍රමානුකූලව උගන්වපු ගුරුවරයෙක් හිටියේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවක් තියෙනවා. ඒ දිනචරියාව අනිත් භික්ෂූන්ට කරන්න බෑ. භික්ෂූන් වහන්සේලාට නියම කළ තියෙන දිනචරියාවක්. ඒ කොහොමද? දවස් 5කට බෙදා ගන්නවා කොටස්. උදේ වරුව, සවස් වරුව, රාත්‍රී පෙරයම, මැදියම, අලුයම. එයින් ජාගරයාන යෝගයේ කියන විශේෂ ප්‍රතිපදාවක් තියෙනවා. ජාගරයාන යෝගයේ කියන්නේ මේ දවස් කොටස් 5කට බෙදාගෙන එයින් කොටස් 4ක්ම පියවරක් ගානේ භාවනාවෙන් ඉඳ උපදෙස් දෙනවා. නීවරණ යටපත් කරමින් භාවනාවෙන් ඉඳවන කොටස් 4කදී රාත්‍රී මැදියම නිදා ගන්නට ඕනේ. අද කාලේ මැදියම හැටියට ඔර්ලෝසු පැයෙන් රාත්‍රී 10 සිට 2 දක්වා. ඉතින් ඒ කාලේ යාම ගන්ධි කියලා gediy ගැහිමක් තියෙනවා ඒ කාලසටහන් පෙන්වන්නේ. ඉතින් ඒ හේතුව රාත්‍රී මැදියම් කාලයේ අපේ ඉඳුරන් නිදා ගන්නවා. අපේ ඇස, කන ආදී සියලුම ඉන්ද්‍රියන්, හිත වැඩ කරන ඉන්ද්‍රියන් නිදි ගන්නවා. අපි වැඩගන්නේ මහන්සියෙන්. වැඩගන්නේ මහන්සියෙන් නිසා විශාල ප්‍රමාණයක සෛල කොටස් හානි වෙනවා. ඒක නිසා සිදුවෙන්නේ කොච්චර ඉගෙන ගත්තත් මතක හිටින්නේ නැහැ. කියන දේ වැටහුණාට මතක හිටින්නේ නැහැ. ඒ මොකද මතක තබා ගැනීමේ කොටස් තමයි හානි වෙලා තියෙන්නේ. මනෝ වෛද්‍යවරයෙක් අපි ඉදිරියේ කියනවා ස්වාමින් වහන්සේ එක දවසක් නිදි මැරුවොත් හානි වෙන සෛල කොටස 100% නැවත වැඩෙන්නේ. වැඩිම ගාන 80%ක් නම් වැඩි. අනිත් පිස්ස හැමදාම අඩු වෙනවා. මේව දිනපතාම නිදි මැරීමෙන් සිදුවෙන්නේ මොලේ අවශ්‍ය වෙන නිසා සියුම් වූ රූප කලාප රාශියක් අහිමි වීමයි. ඒකෙන් ධාරණ ශක්තිය අඩු වෙනවා, ප්‍රතිභාන ශක්තිය අඩු වෙනවා, වැටහීමේ ශක්තිය අඩු වෙනවා, කටිකත්වය අඩු වෙනවා. මේ වාගේ කතාවක් වෙනස් වෙනවා. නිදි මැරීම නිසා ඇස්වලටත් අපහසුතාව එනවා. ඒ වගේම ආහාර පාන අරුචියක් ඇති වෙනවා, පිත් රෝග ඇති වෙනවා. සමාජ මනෝවෛද්‍යරුන්ගේ ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා. මේ වාගේ බොහෝ පරිබෝධ ඇති බැවින් සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ මැදියම රාත්‍රියේ අවදියෙන් ඉන්න එපා. ඒ කාලේ සිතට ගතක පහසු විවේකයේ සඳහා සැතපෙන්නට ඕන දකුණු ඇලෙන්. එහෙමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කාලසටහන හදා ගන්නට ඕනි කියලා මම උපදෙස් දෙනවා. හැබැයි දරුවෝ කියනවා ස්වාමීනි අපට පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. මම කියනවා මං කියන්නම් වෙලාව ලැබෙන හැටි කියලා. ඒ වෙලාව ලැබෙන හැටි මම උගන්වලා දෙනවා. අත් වශයෙන් ඒක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිපාදනලා ගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. පාන්දර 4ට අවදි වෙලා පළමුවෙන්ම කුස පෙරෙන්න නිවුණු උණුපැන් පානය කරන්න. සමාත බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්න දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්නදලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාගන නිමවා පිරිසුදු වෙලා සමන් බුදුන් වඳින තැනට එන්න. බුදුන් වඳින තැනක් නැත්නම් නිදා ගන්න ඇඳට ආරියෙන්න. ඇවිල්ලා තමන්ම පන්සිල් සමාදන් වෙනවා. ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියං සබ්බං මේ ගාථා කීපේ කියලා බුදුන් වඳිනවා. කැමතිනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිවීමක් නෙමෙයි හිත තැන්පත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ මෙනෙහි කරනවා.
හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා දෝන පනින විසිරෙන සුළු සිත එක්සන් වීමට පුරුදු වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආස්වාස එකයි කියලා ඉවර වෙනකම් මහන්සි නැතුව හිතෙනවා. හුස්ම හෙලනකොට ප්‍රස්වාස එකයි ඉවර වෙනකම් හිතෙනවා. අයමත් හුස්ම ගැනීමේදී ආස්වාස දෙකයි හෙලනකොට ප්‍රස්වාස දෙකයි මේ ක්‍රමයෙන් 8ක් හෝ 10ක් දක්වා ඊළඟට ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා 8ක් හෝ 10ක් ගණන් ගන්නවා. කොහොම රවුන්ඩ් 3-4ක් යනකොට විනාඩි 15ක් විතර පෙරෙනවා. ඒ විනාඩි 15ේදී තමන්ගේ හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා තන්පත් බවක් පිහිටලා තිබුණා. සමහර දරුවන්ට පුළුවනි තේ භාගයමාරි ඉන්න. ඒ ඉන්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සිහිය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. ඒ වගේම ගත හිත කර්මන්නේ වෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොට මේක පාඩම කියවන්න පටන් ගන්නෙ නෑ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවෙන්ම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බැලීම. ඒ මොකද? නිතර අපේ හිතේ මෙහා විසිරී පවතින්නේ. ඒ විසිරෙන සිත එක්සන් කිරීම තමයි හුස්ම ගන්න බැලීම. හුස්ම ගන්න විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනස හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතකට එනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මේම පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදාසියේ ලෑස්ති කරන එකපාරට පටන් ගන්නෙ නැහැ. පළමුවෙන් කරන්නේ විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බලනවා. හුස්ම ගන්න බලලා ඊට පස්සේ ලියන්න සටහන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර විට කියවීමේදී ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 18 හිතා ඉන්නේ නැතුව කල යුතුන්නේ මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. ඊටාම කෙටි වෙලාවක එකපාරටම ඒ පැරණි කියපු කරපු ඉගෙනගත්ත දේ එකපාරට මනසට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මහන්සි නැහැ.